ඔබ නැවතත් ඔන්න සජීවීව සඳුදා නුගසවරත් එක්ක එකතු වෙනවා. සූදානම් වෙන්නේ නැවතත් සාකච්ඡාවකට, සජීවී සාකච්ඡාවකට. විශේෂයි. මොකද අපි නිතර අහන්න දකින්න නොලැබෙන කියලාත් කියන්න පුළුවන්. නමුත් ඒක නිවැරදිද කියලා අපි අහලම දැනගමු. නමුත් අපි නොදන්න නමුත් අපේ ජීවිතේට විශාල හානියක් කරන්න පුළුවන් රෝගී තත්වයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න මේ සාකච්ඡාව ප්‍රයෝජනවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපිත් එක්ක මැදිරියේ එකතු වෙනවා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියදර්ශනී ගලපති වෛද්‍යතුමිය. ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්න. ඒ වගේම ලූපස් ශ්‍රී ලංකා පදනමේ නිර්මාතෘ ශානි රාජපක්ෂ මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා මේ කතා බහට. ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. හරි. අපි මෙහෙම පටන් ගමු ශානි. මොකක්ද ලූපස් ශ්‍රී ලංකා පදනම කියන්නේ? ඇත්තටම මුලින්ම ලෙඩේට මාව ඩයග්නෝස් කරේ 2010 අවුරුද්දේ. ඊට පස්සේ දැන් පළවෙනි වතාවට එහෙම රෝගයක් තියෙනවා කියන එක මමත් දැනගත්තේ. මට ලෙඩේ ඩයග්නෝස් කරාට පස්සේ ඊට පස්සේ ඇත්තටම මට අවශ්‍ය වුණා මේ ලෙඩේ මොකක්ද කියලා හොයන්න. බැලුවම මම දැක්කා ලෝකේ පුරාම තියෙනවා patients groups. නමුත් ලංකාවේ එහෙම කිසිම දෙයක් නැහැ. ඇත්තට මගේ ડોක්ටර්ස්ලා මගේ ડોක්ටර් රුමටොලොජිස්ට් ડોක්ටර් ලලිත් විජේරත්න එතුමන්ගෙන් මම ඇහුවා ડોක්ටර් මොකද මේ වගේ දෙයක් යස් ශානි හරිම හොඳයි එහෙම දෙයක් පටන් ගන්නවා නම් කියලා ડોක්ටර් මට ලොකුවට සපෝට් කරා. ඊට පස්සේ තමයි මම ටික රෝගීන්ව මේකට එකතු කරගන්න පටන් ගත්තා. මේක ඇත්තටම රෝගීන්ගේ පදනමක්. මේකේ ඉන්නේ මෙම්බර්ස්ලා ඔක්කොම රෝගීන්. SLE සිස්ටමික් ලූපස් එරිතමටෝසස් කියන ඩිසීස් එකට දැනට ඩයග්නෝස් කරපු රෝගීන් තමයි මේකේ ඉන්නේ. අන්තික මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයක් තියෙනවා ලූපස් රෝගීන්ව රෙජිස්ටර් කරගන්න කියලා. ඉතින් ඒක ඒ ඩිරෙක්ටර්ස්ට මට ඉන්ෆෝම් කරා ඔයා පුළුවන් නම් රෝගීන් රෙජිස්ටර් කරගන්න කියලා. ඒකෙන් පස්සේ අපි රෝගීන් රෙජිස්ටර් කරගෙන තියෙනවා දැනට ලූපස් ශ්‍රී ලංකා පදනම යටතේ. ඉතින් අපි ලොකු තියෙනවා වෙල්ෆෙයාර් සොසයිටි එකක්. අපි හුඟක්ම මේකේ කරන්නේ අවයර්නස් ප්‍රෝග්‍රෑම් එක. මොකද මේක රෝගීන් නොදැනුවත්කම නිසා තමයි හුඟක් රෝගය උත්සන්න කරගන්නේ. දැන් මැඩම් පැහැදිලි කරයි ඒක මොනවද කරන්න ඕනේ අපි කියන එක වෛද්‍යවරියක් විදිහට. දැන් මට ලෙඩෙක් විදිහට මට කියන්න තියෙන්නේ කවදාවත් ડોක්ටර්ගේ වචනෙන් පිට යන්න එපා. අපිට ඕන දේ කරොත් කරගන්නේ හානිය තමන්ගේ ඇඟට. ඒ නිසා කරුණා කරලා ડોක්ටර්ගේ වචනෙන් පිට යන්න එපා. ડોක්ටර්ගේ වචනෙන් පිට යන්න එපා. අපි ડોක්ටර්ගෙන්ම අහලා දැනගමු මොකක්ද මේ රෝගී තත්ත්වය කියලා. වෛද්‍යතුමියනේ. ලූපස් හැටියට අපි හඳුන්වන්නේ ඇත්තටම අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයක්. දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් අපේ ඇඟට වෛරසයක් බැක්ටීරියාවක් වගේ ආසාදනය වුණාම ඒ වෛරසය බැක්ටීරියාව අපේ ඇඟෙන් නිරපා හරින්න අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාමත්ම ඉවහල් වෙනවා. ඇත්තටම වෛරස් රෝග බොහෝ විට කිසිම ඖෂධයක් නැතිව ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඉවත් කරනවා. එතකොට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම්කිසි සිද්ධ වෙන වෙනස් වීමක් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ ඇඟේම තියෙන සෛල වලට විරුද්ධව ක්‍රියා කිරීමට පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ ඔටෝ ඉමියුන් ඩිසීස් කියලා. එතකොට ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අපේම සෛල වලට හානි පමුණවනවා. එතකොට ලූපස් කියන්නේ මේ වගේ රෝගයක්. එතකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ ඇඟේ තියෙන නොයෙකුත් සෛලවලට හානි කරනවා. මේ සෛල බොහෝ විට අපිට එන්නේ අපේ සමේ ශෛලවලට. ඒක නිසා හුඟක් වෙලාවට අපි දකින ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි මූණේ රෑෂ් එකක්. අපි කියනවා බටර්ෆ්ලයි රෑෂ්. මේ මූණේ මෙන්න මේ සමනලයේ ආකාරයට රෑෂ් එකක් එන්න පුළුවන්. ඒ වගේම ඇඟේ ඕනේ තැනක ඒ වගේ ලප මතුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් දුරට කොණ්ඩ යන එක සිද්ධ වෙන්න පුළුවන්. අපි අතන දැන් හුඟ දෙනෙක් ඔන්න ගැණු ළමයි ආවයින් පස්සේ හරියට කියනවා කොණ්ඩ යනවා කියලා. ඉතින් දැන් කවුරුත් කොණ්ඩ යනවා නම් බය වෙන්න එපා මේක තියෙනවා කියලා. ඔබතුමියගේ පිළිතුරට බාධා කරන්න හිතුවේ නෑ අර මූණේ මේ හරිය පැල්ලමක් මතුවෙනවා කියලාම අපි හිතන්නේ පිග්මන්ටේෂන් කියලානේ. ඒ හිම තත්ත්වයන් බහුලව අපිට සමාජයේ දකින්න තියෙන ඒ වගේම කොණ්ඩ යන එකත් ඉතින්
සාමාන්‍යයෙන් පොදුවේ අපි දකින්න ලැබෙනවා. හැබැයි එහෙම කියලා බය වෙන්න ඕනේ බය නැහැ. වෙන්න ඕනේ නැහැ. ඒක තමයි. මොකද දැන් මේ ඒ රතු වීමේ මේකක් තමයි විශේෂයෙන්ම අවුවේ ගියාම මූණ රතු වෙලා කසන්න ගන්නවා මේ හරිය. අපි ඒකට කියනවා ෆෝටෝ සෙන්සිටිවිටි කියලා. ඒක ලක්ෂණයක්. ඒ වගේම ඉතින් ඒක අර සාමාන්‍ය විදිහට නෙවෙයි මේ බටර්ෆ්ලයි මේ සමනලෙගේ හැටියට එහෙම මූණේ ලපෙනවා. ඊළඟට කොණ්ඩේ යාම සාමාන්‍යයෙන් දවසකට කොණ්ඩ ගස් 100ක් යාම සාමාන්‍යයි. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩිපුර කොණ්ඩේ යාම හැටියට සලකන්නේ කෙනෙකුගේ කොට්ටේ උඩ උදේ නැගිටිනකොට කොට්ටේ උඩ ගොඩක් කෙස් තියෙනවා නම් ඒක අසාමාන්‍ය විදිහට කොණ්ඩේ යාමක් හැටියට. ඒ වගේම දැන් ඔළුවේ මේ හැම පේන විදිහට කොණ්ඩේ යනවා. අන්න ඒ එහෙමනම් තමයි. එහෙම නැතුව නානකොට ටිකක් කොණ්ඩේ ගියාට ඒක සාමාන්‍යයි. ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඊළඟට හන්දි ඉදිමීමක් සිද්ධ වෙන්න පුළුවන්. හන්දි කැක්කුම තමයි මුලින් එන්නේ. නමුත් හන්දි ඉදිමීමක් වෙන්න පුළුවන්. ඊළඟට තව ප්‍රධානම ඒවා ඇත්තටම ලොකුවට අපි භයානක මේ රෝග ලක්ෂණ හැටියට සලකන්නේ නැහැ. කොණ්ඩේ ගියා තාපහු වෙනවා. දැන් මගේ ඇත්තටම ලෙඩ වෙනවා. කොණ්ඩේ හොඳට වගේ ගිහිල්ලා පස්සේ ඔක්කොම ආපහු වෙනවා. ඊළඟට රෑෂ් ඔක්කොම ඩිසපියර් වෙනවා. ඒවා ඔක්කොම නැති වෙලා යනවා. හොඳට බෙහෙත් ගත්තාම නියමිත විදිහට ප්‍රතිකාර ලබා ගත්තාම. නමුත් ප්‍රධාන වශයෙන් අපි මේවා ගැන වැඩිපුර අවධානයක් දෙන්නේ මේකේ ශරීරයේ අවයවවලට බලපාන්න පුළුවන් විශේෂයෙන්ම වකුගඩු වලට. වකුගඩු වලින් අර ප්‍රෝටීන් පෙරීම සිද්ධ වීම නිසා මුත්‍රාවල පෙන හැටියට යන්න පුළුවන්. ඒ වගේම ඇඟ ඉදිමීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ස්නායු වලට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට මේ මානසික ඒ කියන්නේ තමන්ගේ මානසික තත්ත්වයේ ව්‍යාකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ වලිප්පුව වගේ ෆිට්ස් වගේ එහෙම එන්නත් පුළුවන්. ඊට අමතරව මේ රෝගයේ 30ක් විතර රෝගීන්ට ඇඟේ ලේ කැටි ගැසීම ඇතිවීමක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි කියනවා ඇන්ටිෆොස්ෆොලිපිඩ් සින්ඩ්‍රෝම් කියලා. එතකොට සමහර විට කකුලේ ලේ කැටියක් වගේ ඇති වුණොත් අපි අර කියනවා ඩීප් වෙන් ත්‍රොම්බෝසිස් කියලා. කකුලක් ඉදිමිලා රතු වෙලා මේ ඉදිමිලා කැක්කුම අරගෙන ඒ විදිහට තවත් මේ ඇන්ටිෆොස්ෆොලිපිඩ් තියෙන ලෙඩුන්ට එන්න පුළුවන් නිතරම මේ බබෙක් එන්න ආවහම අර ඒක ගබ්සා වීමක්. ගබ්සා වීම එතකොට සමහර වෙලාවට සමහරුන්ව අපි ඩයග්නෝස් කරන්නේ මේ ගබ්සා වීම එකක් දෙකක් විතර ආවහම එතකොට අපි මේ සඳහා පරීක්ෂණ කරනවා. ඒ අනුවත් අපි ඒ අවස්ථාවට මේ රෝග නිශ්චයකට එන්න පුළුවන්. නමුත් බොහෝ විට තියෙන සමහරුන්ට තියෙන රෝග ලක්ෂණ මේ හරියටම නැහැ. දැන් රෑෂ් එකක් ආවොත් ඇඟිලි දිමුනොත් එතකොට දැනගන්නවා. බට් සමහරුන්ගේ නිකන් වැඩිපුරම මුකුත් නැතුව අධික මහන්සියක් ඒ වගේ ගොඩ කාලයක් කිසි ඩයග්නොසිස් එකක් නැතුව යන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම තමයි හුඟ වෙලාවට මේ ලෙඩේ විනිශ්චය කිරීම පමා වීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් වෛද්‍යතුමියනි දැන් ඔබ සඳහන් කරපු රෝග ලක්ෂණ දිහා මම මේ බොහොම උනන්දුවෙන් අහගෙන හිටියේ. ඒවා අපිට මේ සමාජයේ නිතර දකින්න ලැබෙන කොණ්ඩයක් මූණේ හරි සමේ හරි යම්කිසි කැලල් තත්ත්වයක් නැති වෙන එක හන්දිදි වෙන එක දැන් වයසත් එක්ක ඒ දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒක මේ රෝගී තත්ත්වය නෙවෙයි. එහෙම නැත්තම් මේ රෝගයේ රෝග ලක්ෂණ කියලා අපි කොහොමද වෙන් කර හඳුනගන්නේ? ඔව් ඒක තමයි අපිට දැන් එක ලක්ෂණයක් කියලා අපිට මේක හඳුන්වන්න බෑ. අපි සාමාන්‍යයෙන් රෝග විනිශ්චයක් සඳහා රෝග ලක්ෂණයි ඒ වගේම ලේ රිපෝට්ස් වල මේ ලේ රිපෝට්ස් වල වාර්තායි ඔක්කොම එකමුතුවක් හැටි අරගෙන තමයි රෝගය විනිශ්චය කරන්නේ. එතකොට ඒකට කියනවා ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා කියලා. ඒකට යම් කිසි රෝග ලක්ෂණ අපිට රෝග ලක්ෂණ 11කින් 4කට වඩා තියෙනවා. ඒතර ඒ සඳහා මේ මං කියපු මේකේ ඔය මූණේ ලප ගැනී ඇතිවීම ඊළඟට කොණ්ඩේ යාම ඒ අතරම මේ අර වගේ රුධිරයේ අපි කරනවා ANA කියලා පරීක්ෂණයක් DS-DNA කියලා පරීක්ෂණයක් ඒ වගේ පරීක්ෂණ ESR ඒ වගේම තව අපි පරීක්ෂණ කරනවා ඒවයි එතකොට ඒ ඔක්කොගෙම සංකලනයක් තමයි අපි මේ රෝග විනිශ්චය සඳහා පරීක්ෂණ මගින්ම තමයි පරීක්ෂණයි රෝග ලක්ෂණයි දෙකම එකතුව ඒ ඔක්කොම එකතුවක් සලකලා බලලා තමයි මේ රෝගේ තියෙනවා කියලා නිගමනයකට එන්නේ. දැන් වෛද්‍යතුමියනි ඊළඟට ඔන්න හිතට එන ප්‍රශ්න තමයි රෝගයක්. ලෙඩක් කියපු ගමන් ටක් ගාලා අපිට මතක් වෙන්නේ ඉක්මනින් ඔළුවට එන්නේ බෝ වෙනවද? මේක හැදෙන්නේ කොහොමද?
ජානමය බලපෑමක් තියෙනවද? මෙහෙම ළඟ හිටියොත් මේ රෝගේ බෝ වේද? ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ සමාජයේ. අපි ඒකටත් පිළිතුරක් දෙන්න අද අවස්ථාවක් කරගන්න ඕනේ. ඔව් විශේෂයෙන්ම කියන්නේ මේක කිසිම බෝ වෙන රෝගයක් නෙමෙයි. ළඟ හිටියත් එකට නිදාගත්තත් මේ වයිෆ් ප්‍රතිබුණට හස්බන්ඩ්ට එහෙම එන්නේ නැහැ. එතකොට මේක ඇත්තටම මේ රෝගය සඳහා ජානවල විශේෂ බලපෑමක් තියෙනවා. එතකොට පවුලේ කාට හරි මේ වගේ කියන ඒ ඔටෝ ඉමියුන් ඩිසීසස් මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම්කිසි මේ රෝගයක් තියෙනවා නම් ඒ පවුලේ තව කෙනෙකුට මේ වගේ ලූපස් වගේ රෝගයක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එතකොට මේ සඳහා දැන් අපි කියන සමහර වෙලාවට අර ITP කියලා ප්ලේට්ස් අඩු වෙන තත්ත්වයක් තියෙනවා. ඊළඟට රුමටොයිඩ් ආතරයිටිස් වගේ ඒවා ඔක්කොම මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂ නිසා ඇතිවෙන රෝග. ඒතර ඒ නිසා බලපෑමක් තියෙනවා. ඒතර එහෙම ජානමය වශයෙන් වැඩි සම්භාවිතාවක් තියෙන රෝගී කියන්න බෑ කෙනෙක් කුට තව දේවල් ඇති වුණොත් ඒ මගින් මේක උඩට එන්න පුළුවන්. විශේෂයෙන්ම හිරු රශ්මිය අල්ට්‍රාවයලට් ලයිට් ඒකට නිරාවරණය වීම මේකට බලපෑමක් හැටියට හඳුනාගෙන තියෙනවා. ඒක නිසා අපි ඇත්තටම රෝගීන්ට කියනවා මේ අවු යන්න එපා කියලා. ඉතින් දැන් මගේ එන සමහරවිට මේ ඉස්කෝලේ යන දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට මේ ඉතින් එතකොට අපි කියනවා පුළුවන් තරම් අවුවේ නැතුව මේ ක්‍රීඩාවල යෙදෙන්න කියලා. අනිත් එක මේක වැඩිපුරම තියෙනවා කාන්තාවන්ට. මොකද කාන්තා හෝමෝන වල මේකට බලපෑමක් තියෙනවා. කාන්තාවන්ටත් වැඩියෙන්ම ප්‍රජනන අවධියේදී. ඒ කියන්නේ මේ ඔසප්පියම පටන් ගන්න කාලේ ඉඳලා ආර්තවහරණය කාලය අතරතුර මේක වැඩි. ඉතින් අන්න ඒ වගේ ඒව තමයි අතට මේකට බලපාන සාධක හැටියට හඳුන්වන්න පුළුවන්. අපි රෝගය හඳුනගත්තොත් මොනවද අපිට තියෙන ප්‍රතිකාර ක්‍රම? ඔව් රෝගයට ඇත්තටම ඉස්සරට වඩා දැන් ගොඩාක් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ නිසා ඇත්තටම රෝගීන්ගේ ආයු කාලය 90%කට වඩා වර්ධනය වෙලා තියෙනවා මීට අවුරුදු 30-40කට කලින්. ඒ කාලේ ඇත්තට මේ රෝග නිශ්චය හරියට කිරීමත් අපහසුකම් තිබුණා. ඉතින් දැන් පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය අඩු කරන්න තමයි ඖෂධ ලබා දෙන්නේ. ප්‍රෙඩ්නිසලෝන් වගේ ඖෂධ, ඒ වගේම ඇසතිયોප්‍රින්, මයිකෝෆෙනලේට් ඒ වගේ ඖෂධ ලබා දෙනවා. ඊළඟට ඊට වඩා දරුණු තත්වයට අර මං කිව්වා වගේ වකුගඩු වලට ස්නායු වලට බලපෑමක් තියෙනවා නම් එතකොට අපි සමහර වෙලාවට ඉන්ජෙක්ෂන් හැටියට නික්ෂේපන හැටියට දෙන ඖෂධ තියෙනවා. ඒවා මගින් දෙනවා. ඉතින් මේ ඖෂධ ඇත්තටම ඉතාමත්ම ප්‍රවේශයෙන් භාවිතා කරන්න ඕනේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඒ දෙන විදිහට පාවිච්චි කරන්න එකපාරට නවත්තන්න නරකයි. අපිට එනවා සමහර වෙලාවට අරගෙන මේ ඊළඟට එකපාරට නවත්තලා රෝගිය වැඩි වෙලා එනවා. මේ ඉතින් ඒක නිසා වෛද්‍ය මේ නිර්දේශ අනුව මේ ඖෂධ භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. ශානි ඔබ දැන් මේ රෝගී තත්ත්වය හඳුනගෙන ප්‍රතිකාරවලට යොමු වෙලා බොහොම ශක්තිමත් චරිතයක් විදිහට විශේෂයෙන් ශක්තිමත් කාන්තාවක් විදිහට අද දවසේ මෙහෙම අපිත් එක්ක ඇවිල්ලා කතා බහ කරනවා සමාජය දැනුවත් කරනවා විශේෂයෙන් වෛද්‍යතුමනි අපිට තියෙන ප්‍රශ්නයන්නේ මට මොකක් හරි රෝගී තත්ත්වයක් වැළඳුනා කියලා දැනගත්තොත් සමාජයෙන් ටිකක් හැංගෙන්න බලනවා. නමුත් ඔබ එහෙම නැතුව පදනමක් පිළිහිටගෙන මෙහෙම කට්ටියක් එකතු කරගෙන රෝගීන්ට පිහිට වෙලා බොහොම සමාජ සත්කාරයක් කරනවා ඉතාම වටින. ඉතින් මේහා සම්බන්ධ වෙන්න හෝ මේ පිළිබඳ දැනුවත් වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් හෝ යම් විදිහක් තියෙනවා නම් ඒ පිළිබඳවත් මතක් කරන්න සහ ඔබේ පදනම පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඔව්. ඇත්තටම මෙහෙමයි. දැන් මට මේක උනේ මිසරුනි මට ලේට් ඩයග්නෝස් උනේ. මට හුඟක් ડોක්ටර්ස්ලාගේ අතින් මේක අඳුනාගත්තේ නැහැ. අවුරුදු 13 14 කාලේ ඉඳන් මට හුඟක් රෝග ලක්ෂණ තිබුණා. ඒ කියන්නේ වැඩි විය පැමිණෙන කාලය වෙනකොට ඒ හෝමෝන ඉම්බැලන්ස් එක වෙන්නේ නැති කියන එක දැන් මට හිතෙනවා පිටිපස්සට කල්පනා කරද්දී. නමුත් දැන් පරක්කු වෙලා අඳුනගත්ත නිසා තමයි මට මෙච්චර අපහසුතාවලට මුහුණ දෙන්න උනේ. දැන් මේ මහාචාර්යතුමිය සඳහන් කරපු රෝග ලක්ෂණ තියෙනවා නම් එකක් හෝ කීප මටත් තිබුණේ කොණ්ඩේ යනවා. ඉතින් මං කොණ්ඩේ යනකොට විතරයි මං චුට්ටක් වොරි වුණේ. ඇයි මේ කොණ්ඩේ යන ලස්සන කොණ්ඩයක් තිබ්බා. මෙහෙම කොටට කපන්න අවශ්‍ය නැති ලස්සන කොණ්ඩයක් තිබුණා. මේ කොටට කපන්න ප්‍රධාන හේතුව ගිහිල්ලා දැන් මේකේ නෑ දෙයක් නැති නිසා
එහෙම වුණා. හැඟ මගේ හුඟ මහත කෙනෙක් ඒක අඩු වුණා. එතකොට ඒවට නම් ඉතින් සතුටු වුණා කෙට්ටු වෙනකොට. ඒ ඇරෙන්න ස්කින් රෑෂස් එක හැමෝටම හැම රෝග ලක්ෂණයක්ම එන්නේ නැහැ. ඒක ප්‍රධානම දේ. මොනවා හරි මහාචාර්යතුමිය සඳහන් කරපු දෙයක් තියෙනවා නම් දැන් මේක ලංකාව පුරාම අය බලනවානේ. එතකොට කරුණා කරලා යන්න ළඟම තියෙන රජයේ රෝහලට. අනිත් එක මට රජයට ඉල්ලීමක් කරන්න තියෙනවා දෙයක්. රෝගීන් විදිහට දැන් මේ ඩයග්නෝස් කරගන්න මේ ලෙඩ මේවා පරීක්ෂණ බොහොම ගණන්. ඒවට සහනයක් දෙන්න. ඔව් අර මේ බාධාවක් නොවන හිරිහැරයක් නොවන නමුත් මේ කරන සමාජ සත්කාරයට තවත් උදව්වක් වෙන ඔබව සම්බන්ධ ඔබව හෝ ඔබේ පදනම සම්බන්ධ කරගන්න පුළුවන් හෝ වෛද්‍යතුමිය සම්බන්ධ කරගන්න හෝ පුළුවන් දුරකථන අංකයක් තියෙනවා නම් අපිට මතක් කරමු 071 83 87 093 නම්බර එකට WhatsApp message එකක් දාන්න. ලැජ්ජ වෙන්න එපා. මේක බෝ වෙන ලෙඩක් නෙමෙයි. මේක අපේ වැරද්දෙන් හැදිච්ච ලෙඩක් නෙමෙයි. මේක අපිට නිකන් හැදිච්ච එකක්. මේකට ඉක්මනින් ප්‍රතිකාර ගන්න. 100% පාලනය කරගන්න පුළුවන් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඊටාම වටින පණිවිඩයක්. ඒ වගේම තව දෙයක් ඇඩ් කරන්න ඕනේ. මම හිතන්නේ ධනාත්මකව රෝග ගැන හිතන එක ඉතාමත්ම වැදගත්. හරි. එහෙම තියන අයට තමයි මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි වෛද්‍යතුමීනි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට සහ මේ දැනුවත් කිරීමට ශානි. තවත් දවසක මුණ ගැසෙමු. අපි මේ පිළිබඳව තව කතා කරමු. ස්තුතියි.